පළමුව කියන්න ඕනි අදහසක් හැටියට තියෙන එක තමයි මම දේශකයෙක් නෙමෙයි. කතා කරන්න මට එහෙම ලොකු පරිචයක් නැහැ. අනිත් පැත්තේ මම ලේඛකයෙකුත් නෙමෙයි. එහෙම ලියන්න කියලා ලොකු හැකියාවකුත් නැහැ. ඒතර මොකද්ද කරන්න කියලා ඇහුවොත් මොකද්ද කලේ කියලා ඇහුවොත් අතරම ඒක එහෙම ප්‍රශ්නයක් හැටියට තියාගෙන තමයි අදහසක් හැටියට මට කියන්න මොන දේවල් ටිකක් තියෙනවා. මම ඒ ටික කොහොම හරි ගලපලා කියන්න. මගේ ඉතිහාසය ගත්තම මෙතන ඉන්න මම හැමෝම වගේ පුද්ගලිකව දන්න හඳුනන අය. විවිධ කාලවකවානු වල ඉඳන් ආපු සමාජ සම්බන්ධතාවත් එක්ක ඉන්න කට්ටිය. ඒතර මම මේ වැඩේට ආරාධනා කළෙත් එහෙම පුද්ගලික ආරාධනාවක් හැටියට මිසක් පොදු ආරාධනාවක් හැටියට නෙමෙයි. ඒකින් තව කියන්න කට්ටිය හිටියා. මේක දැනගෙන සමහර අය එන්න බලාපොරොත්තු වෙමින් හිටියා. නමුත් ඒ කට්ටියට ආරාධනා කරන්න බැරි වුණා. මං ගැන දන්න ප්‍රමාණය ගත්තොත් මෙතනින් අයගේ විවිධ වූ තලවල විවිධ වූ අදහස් තියෙන්න පුළුවන්. හරි අපේ යෞවන කාලේ ඉඳන් ගත්තොත් ඉඳන් ආපු මිත්‍රයෝ ඉන්නවා. ඒගොල්ලන්ට මං ගැන කියවීම වෙන එකක්. ඊට පසු කාලීන ආය දේශපාලන සම්බන්ධතාවත් එක්ක තියෙන කියවීම වෙන එකක්. වර්තමානයේ ගත්තොත් වර්තමාන කියවීමත් ඊට සාපුරාම වෙනස් එකක්. මොකද මම දේශපාලන කාර්ය නියුතුවා කියන එක වර්තමාන ගොඩක් අය දන්නේ නැහැ. මම කියන්නේ ඒක දන්නා නැහැ. නමුත් ඒ කාරණාව මේ පොතට බලපාන නිසා පොතට මේ විශේෂ සම්බන්ධ නිසා මම චුට්ටක් ආයේ ඉතිහාසයට ගියොත් 80 ගණන් වල අපි කියන 89 තිබිච්ච එකේ අපි ලාල් සහෝදරයා තාතවත් මෙතන ඉන්න සම්බන්ධ සහෝදරයෝ අපි අතර එහෙම සම්බන්ධයක් නැතුණත් අපි එකම වූ ක්‍රියාකාරීත්වයක දැනු හෝ නොදැනුවත්ද අපි නියැලලා තියෙනවා. ඒකත් තමයි මීට වඩා යහපත් සමාජයක් ඕනි, මීට වඩා ලස්සන සමාජයක් ඕනි කියන පොඩි ප්‍රාර්ථනාවක්. ඒක අදටත් එහෙම තමයි. ඒකෙදි තමයි අපි විවිධ තැන්වල ඉඳගෙන හරි මේ ක්‍රියාවලියට දායක වෙන්නේ. එතකොට ඒ කාලෙදි අපි හඳුන්වුවේ ලස්සන වචනකින් තමයි රජය. එතන ත්‍රස්තවාදී. ඒතර ත්‍රස්තවාදී පනත කියන ඇතුලේ තමයි අපි අපේ ජීවිත තියෙන්නේ. ඒතර එදා ඉඳන් අද දක්වා ගත්තත් සමාජය තාම තියෙන්නේ එතනම තමයි. අපි තාම ජීවත් වෙලා තියෙන්නේ මේ අවුරුදු 30 40 50 කාලෙම ත්‍රස්තවාදී යටතේ තමයි. ත්‍රස්තවාදී පනත යටතේ. තව කොච්චර කාලයක් ඒක යයිද කියන එක ඉස්සරහට බාරයි. ඒකට අපි කාලෙ දෙමු. නමුත් අපි තාම ඉන්නේ ඒකේ. ඉතින් ඒකෙදි මම පොත ගැන අදහසක් හැටියට ආයෙ කියද්දි හැමෝටම කියපු දෙයක් තමයි මං ගැන කියන්න එපා. මං ගැන කියන්නම් මට පුළුවන් විදියට. මොකද මං ගිය හිරේ ඉඳලා ආවට පස්සේ මම අවුරුදු 7 මාස 10ක් ත්‍රස්තවාදී පනත යටතේ හිටියා. ඒ කාරණා වෙන කාරණාවක් අපි එක මේ සාර ඔය විදිහට දැනගත්තම ඇති. කවි පොතක් කළා. ඒ කවි පොත මම වන්දන කරගත්තලා ඉන්නකොට ලියුපු එකක්. මෙයාගේ ඇවිල්ලා අපි පොත එලි දැක්වුවා. හැබැයි පොත එලි දැක්වීමේදී මම සාහිත්‍ය පැත්තේ මට තියෙච්ච සම්බන්ධකම් යාළුවෝ ඇවිල්ලා මෙහෙම කතා කරා. ඒකෙදි මම පොතෙන් මතු කරන්න එළියට සමාජයට දෙන්න දෙයක් ඕනේ කියන පණිවිඩය තමයි මගේ අත්තම මූලික තිබුණේ. මට නැත්තම් කවියක් වෙන්නවත් කවි පොතක් කරන්නවත් නෙමෙයි. හැබැයි ඒකෙදි උනේ මං ගැන කතා කරන්න ගිහලා පොතේ තියෙන මට ඕනි කරන කාරණාව සමාජගත වුණේ නැහැ. යම් ප්‍රමාණයකට ඒක සාකච්ඡා වුණා. නමුත් ඒක ආවේ නැහැ. ඒ නිසා මම මේ පොත කරද්දී මේ පොත මම දැන් ලියලා සෑහෙන කාලයක් වෙනවා. එහෙම පැත්තකට දාලා තිබුණා. මේක මොකද මුල් කොටස් ටිකක් ගියා සත්තන්න පත්තරේ. ඒක මිටට චුටක් වෙනස් කොලම් විදියට ගිය ටිකක්. ඒකුණත් යම් කොටස් සමයක තියෙනවා. ඊට පස්සේ මම මේ වැඩේ අතහැරලා දාලා හිටියා. හැබැයි මේක මෑතක මට කරන්න බලපෑ හේතුවකුත් වුණා. මොකද මම පහුගිය මාස දෙක තුනක් පොඩක් එක තැනකට වෙලා හිටියා. ඒ අතර මම තව අපේ මෙතන ඉන්න මිත්‍රයෙක්ගේ මල්ලි කෙනෙක්ගේ ගත්තොත් පොතක් කළා. තම්රු කියලා. මට ඒ පොත කරද්දී ඒ පොත ඉතාම වටිනා පොතක්. වෙනම සාහිත්‍ය කෘතියක් ඒක. ඒක සමාජයේ විශාල වෙන කීවීමකට යා යුතු කෘතියක්. ඒක ලොකුට තාම සමාජගත වෙලා නැති වුණාට. එයා මගේ කවි පොත ගැන කියවලා තිබුණා. ඊට පස්සේ අපි ඔය ගැන සාකච්ඡා කර කර ඉන්නකොට එයා කිව්වේ ආයෝජන කළා. අයියේ මේ පොත අපි කරමු කියලා. ඒතර ඒකයි මම අසනීප වෙලා ගෙදර පොඩි කාලයක් හිටපු නිසායි ඒ කාලේ ආයේ මේක පණ ගන්න වුණා. ඊට පස්සේ දැන් පොතේ කාරණාවේදී මම ආයේ තෝරා ගැනීමේදී සාහිත්‍ය පැත්තෙන් ඉන්න මගේ යාළුවෝ ඉන්නවා, දන්න අය ඉන්නවා, විශේෂ ඉන්නවා. ඒ ගැන කතා කරන්න. මම මේ කට්ටියට පොඩ්ඩක් මේ වේදිකාව වෙනුවට වේදිකාවෙන් එළිය තියලා
වේදිකාවට වෙනත් කට්ටියක් ඇඳවන්න ඕනේ කියන අදහසක් ආවා. එතකොට ලාල්කන්ත සහෝදරයා කතා කරන්න ඕනේ කියන තැනකට මම ආවෙත් එක පැත්තක් රජය මට මේ පැත්තේ නියෝජනය වෙන්න ඕනේ. මේ මොකද මේ පණිවිඩය එක පැත්තකින් රජය පැත්තට යන්න ඕනේ. අනිත් පැත්තෙන් ඒක සමාජයට කියන්න ඕනේ. එතකොට සමාජයට කියවීම මම හිතන්නේ මේ සමාජයට දෙයක් සාමාන්‍ය ලෙසින් කියන්න බෑ කියලා වැඩක් නැහැ. මම සමාජය ගැන ඉන්නේ පොඩි නෙගටිව් පැත්තක නෙමෙයි පොසිටිව්. ඒ පොසිටිව් එකම කියන්නේම මේ සමාජයට දේවල් කියලා වැඩක් නැහැ. මේකට නිකන් කනට ගහලා මේ සමාජය හදනවා මිසක් උන්ට කියලා හදන්න බෑ. මොකද අති බහුතරය අපි හිතුවට වඩා අපි කියන්නේ හරි ඡන්ද අපිට ලක්ෂ ගණක් හම්බ වෙනවා මේ හැබැයි ඔය අති බහුතරයම ඊටාම ඉන්නේ නරකම තැනක. මොකද අපරාධයක් සම්බන්ධයෙන් හෝ සමාජයේ කියවීම සම්බන්ධයෙන් මම ගොඩාක් ගනුදෙනු වලදී බේරගන්න එක තමයි විශේෂයෙන්ම හිරගේ ඇතුළේදී අපි තිබිච්ච දේවල් මට ඒවා මේ කාරණාම කියන්න පුළුවන්. මිනිස්සු එහෙම හොඳ නැහැ. අපිත් හොඳ නැහැ. අපි හැමෝම මේ අපරාධේ වරදකරුවෝ. ඒකෙන් අපි කාටවත් ගැලවෙන්න බෑ. හරි. අපි තන අපි නෑ එන හොඳයිද මොකයිද කියලා. එහෙම නෑ. මේ හැම අපරාධයකම අපිත් කොටස් කරුවෝ. මොකද අපි තමයි මේ දේ වගා කළේ. හරි. අපි ඩිටිස් පරම්පරාවයි ඔක්කොම මම කියන්නේ. හැබැයි අපි මෙතනින් එහාට දැන් කොහෙටද යන්නේ? මට කියන්න ඕන එකක් යම් ප්‍රමාණයකට ලාල්කාන්තේ කතාවේදී මතු වුණා. ඒක තමයි රජයකට පමණක් මේක කළ හැකිද කියන එක. මගේ වෙනත් පැත්තකින් තමයි අත්‍තරම අපි මැදිහත් විය යුතුයි. රජයේ පැත්තෙන් නෙමෙයි. රජයට මේ දේ කරන්න බෑ. ඒක පැහැදිලි. හැබැයි අපේ මැදිහත් වීම තුළ ඒගොල්ලන්ට අපිව මගහැර යන්න බැරි නම් අන්න අපිට දෙයක් රජයට දෙයක් කරන්න හැකියාව අපි ඉෂ්ට කරන්න පුළුවන්. විශේෂයෙන්ම මේ නීති පද්ධතිය ඇතුලේ. රජය තාම අසමත්. පොලිසිය ගම්පොත් රජයට මුකුත් කරගන්න බෑ. හරි. අපිට ඒක පේනවා. හැබැයි එතකොට අපි මොකද කරන්නේ? අපිට ඒක කතා කරන්න පුළුවන්ද? නීතිය ගැන අපිට මුකුත් විවේචනයක් අපේ අදහසක් කියන්න බෑ. අපේ නීති පද්ධතිය ඉච්චටම අපිව තලාපෙලනවා. පොලිසිය ගැන අපිට අදහසක් කියන්න බෑ. ඒගොල්ලෝ තමයි සම්පූර්ණ අධිකාරී බලය අරන් තියෙන්නේ. මම කියන්නේ ඒක අපි කොතනින් හරි කඩන්න ඕනේ. ඒක මම හිතන්නේ මේ විහුවේ ඇතුලෙන් නම් මේ කිසි දෙයක් මේ ආණ්ඩුවට කඩන්න බෑ. විහුවට පිටින් මම දන්නේ ඒක අපේ සටන් ක්‍රමයේ විදියට මම හිතනින්ද දන්නේ විහුවට පිටින් මේ දේ කළ හැකි. ඒකට මැදිහත් වෙන්න ඒකට හැකියාව තියෙන්නේ අපිටම තමයි. මම හිතන්නේ සාහිත්‍යවේදීන් හැටියට ඉන්න අපේ ඒ අය සාහිත්‍ය පැත්තෙන් නීති පැත්තෙන් ඉන්න අය නීති පැත්තෙන් හැම ශේෂ්ත්‍රයකම Tamanට ඕනි Tamanගේ කාරණාව කියන්න. ඉතින් ඔන්න ඔයගේ කාරණා ටිකක් එක්ක තමයි මම මේ චූටි අදහස් ටික මම ආයෙ පෙළගස්සන්නේ. එකක් තමයි මම මේ පොතේ පොඩි සටහන් 20ක් ලියලා තියෙනවා. සටහන් 20න් සම්පූර්ණ බන්ධනාගාරය ගැන අදහසක් ගන්න පුළුවන්ද බැරිද කියන එක වෙනම දෙයක්. හැබැයි මම සටහන් 20 ලියද්දි මට තව සටහන් 100ක් ලියන්න කාරණා තියෙනවා. මම ඒ ටික මග අරිනවා. විශේෂයෙන් මේකේ මම මග අරින කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි ළමයි සම්බන්ධයෙන් කාරණාව. අනිත් එක කාන්තාවන් සම්බන්ධයෙන් කාරණාව. ඒ දෙකම මේකට වඩා ඛේදවාචකයි. විශේෂයෙන් ළමයි සම්බන්ධයෙන් එක ලංකාවේ ඊටාම ඛේදනීය කාරණාවක්. ඒ ගැන තමයි අපි කතා කළ යුතුම දේ. ඒ නිසාම මම මේකෙන් එක මග අරිනවා. මොකද මේකයි ඒ ඔක්කොම එකට වටලගෙන කරන්න අමාරුයි. ඒක වෙන තැනක ලියන්න ඕනේ. කවුරු හරි ලියයි. හරි. අනිත් පැත්තෙන් බන්ධනාගාරගතලා දින කාන්තාවන් සම්බන්ධයෙන් ප්‍රශ්නේ. ඒක ඊටාම දරුණු දන එකක්. මම කියන්නේ රජයක් හැටියට අපි මිනිස්සුන්ට සලකන හැටි බලන්න හොඳම තැන තමයි බන්ධනාගාරය කියන එක. සිරකරුවෙක් හෝ සැකකරුවෙක් බන්ධනාගාරගත කළාම එයාට සමාජයක් හැටියට අපි සලකන්නේ කොහොමද? අපි එයා ගැන දකින්නේ කොහොමද? ඒ පිළිබඳව අපි සහකම්පනය හෝ මානවවාදී හරි මොකක් හරි එකක් ඇතුළේ මම කියන්නේ රජයක් ගැන රටක් ගැන ඒක නියදියක් හිටියට ගතුවොත් ඒ ගැන අපි හිතන ගැන හිතුවොත් අපි ඉන්නේ කොතනද කියන එක ගැන අපි හැමෝම ලැජ්ජ වෙන්න වෙනවා. අපිට බෑ අපි මුකුත් කරලා නැහැ. මම ඒක කියන්නේ දැන් උදාහරණයක් ගත්තොත් බෝගම්බර හිරගෙදර වසා දමන කාලේ ඒක වහන්න ඕනි කියලා මේ රජය තීන්දුව කරන පස්සේ මහ ජනතාවට විවෘත කරනවා ඒක. ඒ ඕනි කෙනෙකුට ගිහිල්ලා බලන්න පුළුවන් හිරගේ. කට්ටිය යනවා ට්‍රිප් යනවා. ඒ ලංකාවේ මිනිස්සුන්ට ඒක ආතල් ඒ වැඩේ. හැබැයි ඒකෙදි එල්ලුම් ගහ දින තැනදී එල්ලුම් ගහ පිළිබඳ පොඩි මත විමසුමක් කරනවා. ඒකෙන් 100 මං හිතන්නේ 90කට කිට්ටු වෙන්න මිනිස්සු කියන්නේ එල්ලුම් ගහ ඕනි කියන එක. මිනිස්සු එල්ලලා මරන්න ඕනි කියන එක. ඉතින් මේ රටේ 90ක් විතර ඉන්නේ අනිකාව මරන්න ඕනි කියන එක. ඉතින් ඒ මිනිස්සුන්ට අපි මිනිස්සු කියලා කියන්න ඕනේද? මම එහෙම කියන්නේ නැහැ. මම ඒ බහුජනයාගේ හරි මහජනයා හරි කියන කැලලට මම එකඟ නැහැ. ඒගොල්ලන්ගේ මතය කියන්නේ හොඳ මතයක් නෙමෙයි මේ වෙලාවේ.
හරි මේලා ඊටාම සුළුතරේ මතය තමයි. ඇත්ත මතේ. මනුෂ්‍ය මතේ. අනිත් අයත් තියෙන තනි කරන මිනිමරු මතය. ඒ සම්බන්ධයෙන් කරන්නේ මේ දැන් අදට ගත්තත් අපි උදාහරණයක් ගත්තොත් පොලිසියෙන් අරගෙන ගිහිල්ලා වෙඩි තියලා හරි ගහලා හරි මරනවා. කවුද කියන්නේ විරුද්ධ වෙන්නේ? කවුද කියන්නේ ඒක එපා කියලා? පොලිසිය ක්‍රියාවලිය යුක්ති සහගතයි නේ. මිනිස්සු කියන්නේ එච්චරයි. පොලිසිය කරන්නේ ඔව් අපරාධකාරයෙක් ගත්තම ඌව මරන්න ඕනේ. ඒක තමයි සරලම දේ. එයාට නඩු දාන්න ඕනෙත් නෑ මුකුත් ඕනෙත් නෑ. ඒක උදාහරණයක් අපි කොහොමද මේ රජපත් වුණාට පස්සේ කොටේනේ පොලිසියෙන් එක් කරනවා. අද වෙනකම් මම හිතන්නේ ඒක සම්බන්ධයෙන් මේ සමාජයේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියලා කාටවත්. හරි. එහෙම නෑ. අනිත් පැත්තෙන් ගත්තොත් පොලිසියත් ඉන්නේ එතන තමයි. පොලිසිය රෑ උදේ පාන්දර 2ට මරුවම උදේ 6ට ප්‍රවෘත්ති සාකච්ඡාවක් කියලා තියෙනවා. පැනලෑන්ඩ් කියලා වෙඩි තියලා මරුවා කියලා. මොන විමර්ශනයක් අනුවද? මොන පරිශ්‍රණයක් අනුවද? නෑ පොලිසිය මතේ පොලිසිය කියන්නේ. ඒක තමයි ඊට අපි පිළිගන්න ඕනේ. රජ මතය හැටියට. පොලිසිය මතය හැටියට. අධිකරණ මතය හැටියට. ඒකට විමර්ශනයක් අතුව කියන්නේ නෑ. ඊට පස්සේ අපි හෙඩ්ලයින් ටික පත්තර ටිකයි අපි විතර ඉන්නව ගොඩක් මාධ්‍යවේදීන් හරිමු. මම කියන්නේ මේ මාධ්‍යවේදීන් කොන්ද ආයෙ පරීක්ෂා කරන්න එනවා අපිට. පොලිසිය කියන එක ලියන්න එපා බං. මෙච්චර කල් ලිව්වා. දැන් නවත්තා. පොලිසිය කිව්වත් ඒක ලියන්න එපා. ඒක නේ හොයන්න. මෙතන ඉන්න අපේ මාධ්‍යවේදීයෝ. මම කියන්නේ යාළුවෝ. ඒක දැන් කරන්න එපා. ඒක කළොත් මේක ආයෙ හරවන්න බෑ. මේකම තමයි දිගට යන්නේ. මම කියන්නේ හරවීමක් අවශ්‍ය නම් අපි 2002 අරගලයක් ගන්නවා කියලා හිතනවා මිනිස්සුන්ගේ ප්‍රාර්ථනාවක් උඩ මේ රජයක් ආවා කියලා හිතනවා. එහෙම නැහැ. ඒව ඔක්කොම ප්ලෑන්. මේ මොකක් හරි ක්‍රියාවලියක් එක්ක යන දේශපාලන කියන්නේ එහෙම තමයි. මොකක්කෝ සලසුසාගත වූ ක්‍රියාවලිය. හැබැයි ඒකේ අපි ගොදුරු. මොකද ඉස්සලට වඩා අද වෙනකොට ලෝකේ තාක්ෂණයේ දියුණුවයි ඒ කාරණාත් එක්ක අපි ඉන්නේ ඔක්කොම අපිට පාලනය කරගත නොහැකි උගුලක අහුවෙලා. මතවාද නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් අපිට මුකුත් කරන්න දෙයක් නැහැ. මොකද පැය 24ම දැන් අපේ අතට යම්කිසි මතවාදයක් ඒක ගේනවා. අපිට කරන්න තියෙන්නේ ඒකත් එක්ක ආයේ ගැට ගැහෙන එක. සමහරවිට අරගල කරන්න මතවාදයේ නිෂ්පාදනය වෙන්නෙත් එතනින්ම වෙන්න පුළුවන්. ඒක මර්ධනය කිරීමේ එක යුක්තිසාධි කිරීමේ මතවාද එන්නෙත් එක තැනකින් වෙන්න පුළුවන්. එක තැනකින් වෙන්න පුළුවන් මේ ඔක්කොම වෙන්නේ. මම කියන්නේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකට උනත් රාජ්‍යයෙන් පඩි ගෙවන්නේ බොරු කියන්න. මම කියන්නේ මේ පොඩි නවත්තන්න. ඒ මනුස්සයාට එහෙම බොරු කියන්න අයිතියක් නැහැ. එයා ඒ බොරු කියලා කොහොමද එයාට පඩියක් ගෙවන්නේ? එහෙම අයිතියක් නැහැ. මම කියන්නේ ප්‍රශ්න කරන්න හා අපි තියෙන එක තමයි ව්‍යුහය ඇතුලේ යන්න ගියොත් රජයට හැමදාම කියන්න පුළුවන් ආණ්ඩුවයි රජයයි දෙකක් රාජ්‍යාන්ත්‍රණය දින වෙන එකක්. තව අවුරුදු 5ම කියන්න පුළුවන් ඕක. එක තැනකින් කඩන්න පුළුවන්. ඒ කඩන්න ඕනි ධෛර්යය විතරයි. කැඩුවාට පස්සේ මිනිස්සු ඉන්න මිනිස්සුන්ගෙන් ඒකට විරෝධ දෙන්නේ නැහැ. මිනිස්සුන්ට ඕනි මේක කොහෙන් හරි හතනකින් හදන්න. මම කියන්නේ සුළුතරේ තමයි මම කියන්නේ නිවැරදි තැන. මහජනයාට බය වෙන්න එපා. මොකද මහජනයාගේ අපි යටිපල් අත ගාලා චූන් කරන්න ගියොත් අපිට දලදාව වෙන්න ඉන්න පුළුවන්. හරි. පෝලිං වල හිටියා කියන්නේ දලදාව බලන්නත් යන්නේ මිනිස්සු. හරි. ඒකට කිසි ගැටලුවක් නැහැ. මිනිස්සුන්ට කියන පරක්කුවෙන් ඒක යනවා. මම කියන්නේ ඒවා කරන්න දේවල් අවුලක් නැහැ. හැබැයි රජයක් හැටියට මිත්‍යාව පුරන්න බෑ. ඒ මිත්‍යාවේ පුරීමේ කාරණා උඩ තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒතර අපි ආයෙ අත්තර මේ රට හදන්න ඕනි කියලා හිතනවා. මේ සමාජය අපිට මිනිස්සු විදිහට ජීවත් වෙන්න ඕනි කියලා හිතනවා නම් තව අවුරුදු 15කට ප්ලෑන් එකක් හදන්න. දැන් අධ්‍යාපනයෙන් පටන් ගන්න. දැන් ඉන ළමයිගෙන් පටන් ගන්න. මේ වැඩිහිටියන්ගෙන් ඒක කරන්න බෑ. මොකද මේ වැඩිහිටියෝ ටික ආයේ අපි වෙනස් කරන්න බෑ. මේ වැඩිහිටියෝ හැදිලා තියෙන ජීවන රටාව, තියෙන බලාපොරොත්තු දීලා තියෙන දේවල් මේ යාන්ත්‍රණය මේක මෙහෙමම යනවා. හැබැයි ළමයිගෙන් පටන් ගන්න. ඒකට බය නැතුව එඩිතරව පියවර ගන්න පුළුවන්. හැබැයි ඒක ගත්තේ නැත්තම් වෙන්නේ තව අවුරුදු 15ක් ගිහලා අපිට ආව වෙන කාට හරි මෙහෙම ආයෙ කතා කරන්න එනවා. බාන අපි ගමුකෝ මොන්ටිසෝරි එක කියලා අදක පෙරපාසලක් කියලා මොකද්ද අපේ තියෙන ප්‍රතිපත්තිය දැන්? මිත්‍යාව උගන්වන්නේ. මිත්‍යාවෙන් තමයි පටන් ගන්නෙ. අපිට ඉස්සල්ලාම පටන් ගන්නෙ මොකද්ද? සුදුයි කළුයි චරිත. දැන් අපි කතා කරපු සමහර දේවල් තියෙන එකයි නේ. හැම සමාජ මිනිහෙක්ම කියනවා හරි ඔයගොල්ලෝ නරකයි. අපි විතරයි හොඳ. එහෙම නෑ මිනිස් සමාජයේ. මේ අපි හැමෝටම හොඳ නරක කළු සුදු අලු ඔය ඔක්කොම තියෙනවා නේ. මේ ඇතුලේ ඔක්කොම ඉන්නවා අපි. විලාක අපි හොඳම සුදු චරිත වෙන්න පුළුවන්. හැබැයි සුදුම කියලා හිතන මිනිස්සු සමහර විට තම කළු චරිතත් වෙනවා. ඒක තමයි මිනිස් සමාජයේ හැටි. එහෙනම් මිනිස් හැබැයි අපිට ළමයෙකුට අපි ඒක දැන් ඉඳන් දුන්නොත් පව් පින් එක පවක් කරන්න පිනක් කරන්න කියලා. ළමයා මේ බෙදීම තුල තමයි වැඩෙන්නේ. ආගම අතාරින්න. රජයේ යම් ප්‍රමාණයකට මම හිතන්නේ ඒක කරන්න පුළුවන් නම් අධ්‍යාපනයේ සමාජයේ ලොකු පෙරලියක් සිදු කරන්න පුළුවන් තව අවුරුදු 15ක. මොකද අපිට දැන් මම දැන් ලසන්තත් යම් තැනක වචනයක් පාවිච්චි කළා ප්‍රතිසංස්කරණයක් කරන්න පුළුවන්ද කියලා. මම කියන්නේ බෑ ලසන්ත. ප්‍රතිසංස්කරණ අපිට වැඩක් නැහැ. අපේ
ව්‍යවස්ථාව ප්‍රතිසංස්කරණ කොච්චර කළා තියෙනවද බලන්න. අපිට ඕනේ අලුත් දෙයක්. අලුත් හැරවුමක්. ප්‍රතිසංස්කරණයෙන් කිසි දෙයක් කරන්න බෑ තවදුරටත්. ඒක ඉවරයි. අපේ ව්‍යවස්ථාවම අපි 20 ගාණක් විතර සංශෝධනය කරලා තියෙනවා. ඇයි සංශෝධනය කරන්නේ? මොකද්ද? Tamanට උමනා විදියට මේ රට ගෙනියන්නේ පාලකයන්ට ඕනේ විහුවේ හදාගන්න මේක සංශෝධනය කරනවා. ඒගොල්ලන්ගේ ගැටලු ආවම මේක සංශෝධනය කරනවා. නැතුව මිනිසුන්ගේ හෝ අනිත් අයගේ මේ සුබ සාධනයක නෙමෙයි. විශේෂයෙන් මම කියන්නේ අධ්‍යාපනයේදී ළමයිව නිදහස් කරන්න. ඒගොල්ලන්ට අත තියන්න එපා. ඒගොල්ලෝ පොඩි කාලේ ඉඳන් දෙකට බෙදන්න එපා ස්ත්‍රී පුරුෂ කියලා. ඉස්කෝලවල බෙදනවා. නේ ආගම අනුව බෙදනවා. මේක බුද්ධ ඉස්කෝලේ මේක හින්දු විද්‍යාලේ මේක මුස්ලිම් විද්‍යාලේ ඒ ළමයි කොහොමද ෂෙයා කරගන්නේ? පොඩි කාලේ මම වෙන් කළාම ලොකු නාම කියනවා උඹලා දැන් ගහ මරා ගන්නවා කියලා. ගහ මරා ගන්නවා තමයි. නිකන් උදාහරණයක් ගමු අපි එක එහෙම ගෑනු මිනිස්සුන්ට හරි ෂෙයා කරගන්න බැරි නම් පොඩි කාලේ. ඒකොල්ලෝ කොහොමද අනිකාව හඳුනාගන්නේ? අපි සහ කම්පැනි කියන්නේ කොහොමද අනිකාගේ? අපි කොහොමද අනිකාව ඇත්තටම දැනෙන්නේ අපිට? මම කියන්නේ නිශ්චිත කාලයකට හරි මම ඒක මගේ යෝජනාවට පුද්ගලික හිතුවත් මට කියන්නේ කියන්නේ එහෙම බෙදන්න ඕනෙම නැහැ විශ්වවිද්‍යාලය දක්වා යනකම් හෝ එහෙම. හැබැයි එහෙම ඕනෙම නැහැ එක සැරේ කරන්න බෑ නම මම කියන්නේ ළමා කාලේ දෙන ළමයිගේ ඒ ස්ත්‍රී පුරුෂ භාවය අනුව ළමයි වෙන් කරන්න එපා. ඒගොල්ලන්ට ඒගොල්ලෝ වෙන්න දෙන්න. මොකද මේ වැඩි හිටියෝනේ තීන්දුව අරන් තියෙන්නේ. ඔය ටයි කෝඩ් දාගෙන හොඳට අධ්‍යාපනය කරලා විශ්වවිද්‍යාලවල ගිහිල්ලා PhD කරලා මේ ඇවිල්ලා ඒ කට්ටිය තමයි කරන්නේ. ඒගොල්ලන්ට කවුද බලය දීලා තියෙන ළමයි ගැන එහෙම. ඒකට වෙනම ආයතන හදන්න. ළමයි ගැන හොයන්න. මං කියන්නේ දැන් තියෙන ආයතනක් තියෙනවා. හැබැයි ඒවැය තියෙන පරිපාලනා ව්‍යුහාත්මක ගැටලු ගත්තොත් ඒවා ඔක්කොම අක්‍රීයයි. නිකන් ඔලුගඩි ටිකක් තියෙනවා පඩි ගෙවනවා. මොකද ඒ ආයතනත් එක්ක මම ගොඩක් අනුදෙනු කරලා තියෙනවා දේවල් ගැන අල්ලලා තියෙනවා. මම මේ සම්බන්ධයෙන් ඇත්තට එක්ක එක අපේ සමහර අය ගැන අපිට එක පිස්සුවා. ඇයි අනිත් තුන්ගෙන් බ්ලඩත් කාලා බිල්ල මේ ඉන්න බැරි. ඇයි මේ පොත් ලියන්නේ? ඇයි කතා කරන්නේ? හැබැයි අපිට කතා කරන්න වෙලා තියෙනවා. ඉතිහාසයෙන් අපිට ඒක යම් ප්‍රමාණයකට දීලා තියෙනවා. අපි ඒකට කතා කරන්න එනවා. දැන් මම කතා කරන්න දන්නේ නැහැ. ලියන්න දන්නේ නැහැ. හැබැයි මට ඒක කරන්න වෙලා තියෙනවා. මගේ වෘත්තියට මම නිකන් සාමාන්‍ය කෙනෙක් පොත් කවර් කරන එක. හරි. හැබැයි මම ඒක කරද්දිත් මට මගේ ඉතිහාසයෙන් ලැබිච්ච දේවල් ටික මම ඒකද තවරන්න උත්සාහ කරනවා. මම ජාතිවාදී කිසි දෙයක් කවදාවත් නිර්මාණය කරන්නේ නැහැ. ආගම්වාදී කිසි දෙයක් නිර්මාණය කරන්නේ නැහැ. එහෙම ආවම මම ප්‍රතික්ෂේප කරනවා. මට ඒක කරන්න පුළුවන්. ඒ හයිය දීලා තියෙන්නේ මම හදාගත්ත එකම නෙමෙයි. අපි වෙනුවෙන් ජීවිතේ පුදපු, අපිත් එක්ක එකට වැඩ කරපු, අපිට නායකත්වයේ දීපු ඒ සහෝදරවරු. අපිට ඒ ගැන වෙනම කියවීමක් තියෙනවා. ඒ මිනිස්සු අද නැහැ. ඒ අරමුණු මේ මැරිලා ගිහිල්ලා නැහැ. නමුත් ඒවා කොහේ හරි තියෙනවා. හැබැයි ඒකත් එක්ක අපි හදාගත්ත දෙයක් තියෙනවා. ඒක අපිට පාසල් පද්ධතියෙන් ආපු හෝ මේ ආගමික මධ්‍යස්ථාන වලින් ආපු දෙයක් නෙමෙයි. එහෙම ආගමික විදියෙන් මිනිස්සු හොඳ තැනක ඉන්නා නම් මම හිතන්නේ මේ රටේ හැමෝම වගේම මොනම හෝ ආගමක අධ්‍යාපන මේ දාම් පාසලකට ගිහිල්ලා තියෙනවා. මේ හැමෝම වගේ. එක්කෙනෙක් දෙන්නෙක් ගත්තොත් ඒක නිකන් නියදයකට හැදියොත්. හැබැයි ඉතින් කොහොමද සමාජයේ? ඒ ආගමක ඇදලා හික්ම වීලා ඒකේ අයද මේ ඉන්නේ. නෑ හදිසියක් වුණොත් අනික අය බෙල්ල කපන්න පුළුවන් අය තමයි අපි ගාව ඉන්නේ. ඒකට හදිසි කෝපේ කියන්න පුළුවන් එන්න පුළුවන්. උදාහරණයක් ගත්තොත් අපි ඊයේ පෙරේදා දැක්කා මේ ගෑනු මිනිස්සුගේ බෙල්ල කපලා පොලිසියට අරන් යන මිනිස්සයා. ඇයි ඒ? අනිකාව ඉවසන්න බෑ. එයාගේ ජීවන රටාවට අපි ගරු කරන්නේ. හරි. ඒකට ආදරය කියන්න පුළුවන්, විවාහය කියන්න පුළුවන්. මොකක් හරි මේ ව්‍යුහාත්මක එකක් කියන. අපේ ව්‍යුහය හදාගෙන තියෙන දේ ඒක තමයි. හැබැයි එයාට දැනෙන හැඟීම ඇයි අපි එයාගේ වෙනසට ගරු කරන්න බැරි? මම මේක පොතේ තියෙන යගේ සිද්ධි දෙකක මේ කාරණා සම්බන්ධයෙන් අනිකාව ඉවසන්නේ නැති එක සම්බන්ධයෙන්. ඒ ඉවසන්න බැරි ඒ ෂෙයා කරන්න දන්නේ නැත්තේ අර මොන්ටිසෝරි ඉඳන් හදපු නැති එක. අපි ඒක හදන්න නැතුව අන්තිමට කියනවා ඇවිල්ලා බෙල්ල කැපුවට පස්සේ එයාකා වැරදිකාරයා කියලා. හැබැයි ඉතින් අපි අතනින් තමයි නිෂ්පාදනය කරන්නේ. බෙල්ල කපන්න තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. එහෙම කරන්න එපා කියන එක මම කියන්නේ අපිට එපා කියන්නේ කාටවත් කියන එක නෙවෙයි අපි වගේ තමයි කියා ගන්න තියෙන්නේ. ඉතින් ඔන්න ඔය කාරණාත් එක්ක තමයි මම මේක පොඩක් ලිව්වේ. මේකෙදි ඉතින් යාන්ත්‍රණය ගැන තියෙන ගැටලුව තමයි මගේ ඇත්තටම මූලික සාකච්ඡාව තියෙන්නේ. මම හිතන්නේ ඒක කොච්චර දුරට මේ දැන් කියවෙයිද කියලා. නමුත් පොත කියවන්න අරගෙන ඒක අදහස කියන්න ඒක හුදු ලියවිල්ලක් නෙමෙයි. ඒක යම් කිසි ඉතිහාසයක ලියවිල්ලක්. මොකද මම ඉතිහාසය ගැන ආයෙ ලියනකොට ඒක නිවැරදිව ලියන්න හැම වචනයක් ගැනම මම පරිස්සම් වෙලා තියෙනවා. ඒක මම දැන් කරන දෙයක්. එහෙම නැත්නම් ඒක නොලිය ඉන්න ඕනේ කියන අදහස තමයි මගේ තියෙන්නේ. මොකද ඉතිහාසය ලියන්නේ අපිට ඕනි තැනින් නෙමෙයි පාලකයෝ. ඒතර අපි ඒක ආයෙ ඉතිහාසයේ ප්‍රතිලිවීමකට යනකොට අපි ඒක ඉතා නිවැරදිව ලියන්න ඕනේ. නිවැරදි තැනක ඒක ස්ථානගත කරන්න ඕනේ.
අතර මේ ලියලා තියෙන හැම වචනයක් ගැනම මට වග වෙන්න පුළුවන්. මේකක්වත් බොරු හිතලා ලියපුවා නෙමෙයි. සාහිත්‍ය වචන දෙකක් තුනක් ඇති. ඔතන මේ ඒක ගලපන්න. නමුත් සිද්ධියක් හැටියට ගත්තම මේ හැම සිද්ධියක්ම මට වගකීමක් ඇතුව ඒ වෙනුවෙන් පෙනී ඉන්න පුළුවන්. ඒක අධිකරණය ප්‍රශ්න කරනවා නම් ඒ අධිකරණය විදිහටවත් පෙනී ඉන්න පුළුවන්. අධිකරණයේ තියෙන දූෂිතභාවය, නීතිපතියකේ තියෙන නුදූෂිතභාවය, නීතිඥවරුන්ගේ තියෙන ගැටලු. හරි. බන්ධනකාර නිලධාරීන්ගේ තියෙන ගැටලු. ඒගොල්ලන්ගේ අනිත් පැත්තේ ගැටලු ටිකකුත් තියෙනවා. බන්ධනාගාරය ගත්තොත් බන්ධනකාර නිලධාරීන් කියන්නේ අපිට වඩා, ඒ කියන්නේ හිරකරුවන්ට වඩා අන්ත අසරණ හිරකරුවන් ටික. හිරකරුවෙකුට තියෙන නිදහසෙන් 100%ක්වත් මම හිතේ බන්ධනකාර නිලධාරියෙකුට නැහැ. එයා ඉන්නේ පුදුමාකාර හිරගයක. අපි කාලයක් හිටපු නිසා අපිත් එක්ක ඒගොල්ලෝ සමහර අය ෂෙයා කරගෙන තියෙන අපි තාමත් ලෙන්ගතු. අපි දේශපාලන දේවල් අමතක කරලා මිනිස්සුන්ට අපිට ගනුදෙනු කරනවා ඒගොල්ලෝ. හැබැයි ඒගොල්ලන්ට බෑ. අපිට 300ක් පාලනය කරන්න හිරගයක 4000ක් දාපුවම මේ මිනිස්සු මොකද්ද කරන්නේ? කුණාර්ප කියන එකයි ගහන එකයි ඇරෙන්නේ මේ මිනිස්සුන්ට කොහොමද පාලනය කරන්නේ? ව්‍යුහාත්මක ප්‍රශ්නයක්. හිරගල් වැඩි කරන එක නෙමෙයි ඒකෙන් ආයේ ප්‍රශ්නේ. හිරගල් වල නඩු විසඳන එක. නේ? ආයේ සමාජ අපරාධ සිද්ධ වෙන එක ඒ ප්‍රමාණය. අනික ලංකාවේ මේ වෙනකොට හිරගල් වල නිකන් බැලුවත් 80%ක් විතර ඉන්නේ මද්ද්‍රව්‍ය සම්බන්ධයෙන් නඩු. ඇයි ඒගොල්ලෝ හිරේ දාන්නේ? මද්ද්‍රව්‍ය බිව්ව කියලා. පොලිසියට නඩු ඕනි. පොලිසියට ටාගට් එකක් දෙන රජය. මෙච්චර නඩු ප්‍රමාණයක් උඹ ගෙනත් දියා. ඉතින් ඒ විහිළුව කරලා ඊට පස්සේ කියන හිරගල් වල තදබදේ කියලා. පොලිසියටයි ටාගට් දෙන්නේ. නඩු මෙච්චර ඕනි කියලා. කවුද ඒක දෙන්නේ? මොකද ඒක ඕනි. රජයකට ඕනි. නේ? පොලිසිය පාලනය කරගන්න යන පොලිසියට විතර දෙන පොලිසිය එතනින් පගා ගහනවා. දැන් පගා ගහන යනකොට පොලිසියට ගෙන නඩුවක් ගෙන ආපුවම ඒකෙන් කොමිෂන් එකක් දෙනවා. ඒ පොලිසියට කරන්න තියෙන වෙන මොකක්ද නෙමෙයි පාර යන එකේ හරි අල්ලලා දැම්මම වාහනයක ප්‍රශ්නයක් වුණා. මොකද වාහනයක් අනතුරක් වෙන්න හදද්දි පොලිස් කාර්යයක් හිටියොත් එතන එයා ඒ අනතුර වළක්වන්න උත්සාහ කරන්නේ අනතුර වෙනකම් බලන් ඉන්නව නඩුව දාන්න. ඒක මට පුද්ගලිකව මම ඒ අත්දැකීම තිබ්බ කෙනෙක්. හරි බයිසිකල් එක දවසක් යනකොට මම පාරක හරස් පාරකට දාන්න ඇදී ඒ පාරට ඇතර හරවන්න බෑ. ඉස්සරහා පොලිස් කාර්යය ඉන්නේ. මම දානකම් බලන් ඉඳලා කිව්වා මේ දඩයල් ලියලා ඒක දාන්න බෑ කියලා. මං කිව්වා ඉතින් ඔයා මම ඉච්චර බලන් හිටියේ ඒ අනිත් පැත්තට දාන්න එපා කියන්න එපානේ කියලා. එහෙම තමයි. පොලිසියට මොකද ටාගට් එකක් තියෙනවා. අපි පොලිස් කාර්යය යාළුවෝ ඉන්නවා. හමුදා යාළුවෝ ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ දන්නවා. මම කියන්නේ මේ විහුවේ වෙනස් කරන්න අපිට ඒ පැත්තෙන් තමයි මෙදිහත් වෙන්නේ. අනිත් පැත්තෙන් ආයේ මට තව චූටි කාරණාවක් තියෙනවා. ඒකත් එක්ක ඒ කියන්නේ අපේ නඩු විසඳීමේ එක ඒක ගත්තම මෙහෙම හිතමු දැන් අපි කොහොමද ඉන්නේ අපරාජ රාජ්‍යයකනේ. අපේ ජීවිත තුළ අපි දැකලා තියෙනවා සමූහ මිනිවල් වල එක්කම තමයි අපි ජීවත් වෙලා තියෙන්නේ. තාමත් ඒවා විසඳිලා නැහැ එකකවත් මේක. හරි. අපි ඇත්ත එක්ක ඉඳන් අද දක්වා ගත්තොත් එහෙම අපි ප්‍රසිද්ධව ගත්තා සූර්යකන්ද, වල්පොල, මේ දිවුලපිටිය එක. අනිත් පැත්තෙන් උතුරේ ගත්තොත් චෙම්පණි එක තියෙනවා. කුමාරපුරම් සිද්ධිය තියෙනවා. දැන් මේවා ඔක්කොම එක අපේ මගේ ජීවිත ගැට ගහලා තියෙනවා. මොකද ඔය ඔක්කොගම එක අරගල කරපු, පිකට් කරපු, ඒවට යුක්තිය සාධාරණ එල්ලපු ඒ හැම දෙයකම අපිට පුළුවන් ප්‍රමාණයෙන් ඒවා මෙදිහත් වෙලා තියෙනවා. හැබැයි අනිත් පැත්තෙන් දැන් සමහර කාරණා සිද්ධ වුණාම දැන් අපි මේ අරගලයකට අපි විරෝධය පාලා අපි උදාහරණයක් මම නමත් එක්කම කියන්නම් චෙම්පණි එක කියමුකෝ ක්‍රිෂාන්ත කුමාරස්වාමී සිසුවිය දූෂණය කළා මරා දාපු නඩුව. ඒක මේ ඊයේ පෙරේදා ආයේ පොඩක් මේ මතුවලා තියෙන නිසා ඒක ගන්න එක හොඳයි. ඒක 96 දී පළවෙනි එනකොට අපි පිටකොටුවේකට පිකට් කරනවා. පරිදිකරුවන්ට දඬුවම් දෙනු කියලා. ඊට පස්සේ රජයත් ඒකට වෙන වෙන හේතු ගොඩාක් එක්ක ඉක්මනින් පරීක්ෂණ කරලා දඬුවමක් දීලා ඒ හමුදා හා පොලිස් නිලධාරීන්ට 5 දෙනෙකුට මරණ දඬුවම් දෙනවා. ඊට පස්සේ අපි ඒක වෙන සතුටුයි. මොකද අපි මැදිහත් වෙලා මේවා කළා දුන්නා. ඒතකොට දැන් ඒකට යුක්ති ඉෂ්ට වෙලා තියෙනවා කියලා. හැබැයි මම ආයේ ඊට අවුරුදු 10යි 15කට විතර පස්සේ ආයේ බන්ධනාගාරගත වෙනකොට මට අර හමුදා නිලධාරියා හම්බ වෙනවා. ඒ 5 දෙනාගෙන් එක්කෙනෙක් හම්බ වෙනවා. ඊට පස්සේ මම එක යාළු වෙනවා. රාජපක්ෂයාගේ නම සෝමරත්න රාජපක්ෂ. මේ කුරුණාගල පැත්තේ තර අවුරුදු 20 ගානක ලාස්කෝප්ටර් කෙනෙක්. ඊට පස්සේ යාගේ නම් මගේ නඩුවේදී මට දීපු තීන්දුව අසාධාරණයි. මම ඉතින් ඒක වෙන්න පුළුවන්. මම කිව්වා මගේ පැත්තෙන් මම ඒක අපි ඔයාලට කොහොමද සම්බන්ධ වෙන්නේ කියන එක. ඊට පස්සේ ආයෙක අපීල් කරනවා. සාමාන්‍යයෙන්ම දඬුවම් දුන්නම කරන්නේ අපීල් කරපුවම ඒක ඉහළ උසාවියට ගිහිල්ලා ඉතින් ඔමම යනවා. එයා දැන් 96 බන්ධනාගාරගත වෙලා
ගිය සතියේ තමයි එයාගේ ඇපිල් එකක එකක්. ඒ ඇපිල් එක මෙයා වෙලා ආයෙත් ආයෙ ඇපිල් එකක් කරලා මේ FR එකක් දාලා FR එක ගිය සතිය කියන්නේ මම දවස් 3කට විතර උඩදී ප්‍රතික්ෂේප කරනවා FR එකක්. අවුරුදු කීයක්ද? 96 ඉඳන් මේ වෙනකම්. අපේ නඩුව කොච්චර කාල ඇදිලා තියෙනවද? කොහොමද අපේ යුක්තිය කියන එක කොතනින්ද ගේන්නේ? මේක මම කියන්නේ මේ උසාවියේ වරදක් කියන විතරක් නෙමෙයි. මේ යාන්ත්‍රණයේ වරදක් තියෙනවා ලොකු. හරි. උසාවියටත් ඒක වක්කීමක් ඇති. හැබැයි උසාවිය ගේන්නේ Tamanට එන කාරණා මේක ඊට පස්සේ නීතිඥවරුන්ගේ තියෙන ඒක ඉදිරිපත් කිරීමේ ගැටලු වෙන්න පුළුවන් මොනාරි තාක්ෂණික ගැටලුවත් එක්ක. හැබැයි ආයෙ ගැටලුවක් එනවා. අර මිනිස්සයා දැන් ඉන්නේ මරණ දඬුවමේ අවුරුදු 20 ගාණක්. හරි. ජනාධිපතිගේ තීන්දුව එනකම් එල්ලා මරන්න ජනාධිපතිට තමයි ලංකාවේ තීන්දුව දෙන්න අධිකරණ බලතලේ දැන් දීලා තියෙන අවස්ථාවේ. එතකොට 76 තමයි අපේ අවසාන එල්ලා මැරීම සිද්ධ කරන්නේ. 75න් පස්සේ තාම එල්ලා මරලා නැහැ. හැබැයි 76 පස්සේ අත්තරන් මරණ දඬුවම හිමි වෙච්ච අය දවසට එයාව එළියට දාන්නේ කාමරෙන් විනාඩි 20යි. එයා තව කොච්චර කල් ඉන්න ඕනිද එයාගේ දඬුවම එක්ක ඉවර කරගන්න එහෙම නැත්නම් මැරෙන්න. අපේ මොකද්ද තියෙන මේ මිනිස්සු සම්බන්ධයෙන් ගැටලුව? නේ? අපේ මොකද්ද තියෙන සහකම්පනේ? අපි මේ මිනිස්සුව මරන්න. ඒක මම දන්නේ මට ගොඩාක් කතා කරපු අපි ඇතුළේදී අවුරුදු 70 80 මරණ දඬුවම නිමිච්ච එක අවුරුදු දෙකක් විතර අපි එකට හිටියා. ඒක විශේෂ කාරණාවක් මත බන්ධනාගාරයේදී පිච්ච කාරණාවක් මත ඒගොල්ලෝ වෙනම මේ කූඩුවලට දාන මොකද ඒගොල්ලන්ට තමන්ගේ වැඩක්වත් කරගන්න බෑ. ඒගොල්ලෝ නාවන්න ඕනි මොකද ගෙවල් වලින් ඇවිල්ලා කරන්නේ නැහනේ. අයිදරුව වෙන්නේ නැහැ. හිරකාරයොම තමයි ඒගොල්ලෝ නාවන්නේ, කවන්නේ, පොවන්නේ, ඒ ටික කරන්නේ. ඒතර අපිට යම් කාලයක් අපි ඒගොල්ලොත් එක්ක එහෙම වැඩ කරලා තියෙනවා. එයාට තිබුණච්ච එකම දේ තමයි මරණ එක. මරණ එක නැත්තම් මැරෙන්නේ නැහැ. මගේ මේක එච්චර අපරාධයක් කරන්න පුළුවන් ද රජයකට? ජනාධිපතිවරයෙකුට පුළුවන්ද? මිනිහෙක් මරණ තීන්දුව කළොත් මම හිතන්නේ නීතියේ ප්‍රතිපාදනම තියෙනවා යම් කිසි නිශ්චිත කාලයක් තියෙනවා යාවේ මරණ දඬුවම තියන්නේ. එතනින් එහාට තියන්න බෑ. මම දන්නේ ඒක ලංකාවේ ඇතුලේ කොච්චර දුරට මේක ඒක නෑ හොයලා බලන්න. මම හොයලා බලපුවා මට ඒක යම් තියෙනවා. හැබැයි අවුරුදු 20 ගාණක් 30 ගාණක් එයා මරණ දඬුවමෙම තියලා අර විනාඩි 20ක කාලයට යටත් කරන්නේ කොහොමද? එයාට වැඩක් කරගෙන යන්න බෑ. මොකද අනිත් හිරකරුවන්ට තියෙනවා. යම් කිසි කාලයක් ගියාම එයා නිදහස් වෙන ක්‍රියාවලියක් තියෙනවා. අර මනුස්සයාට ඒකත් නෑ මැරෙන්නත් නෑ. ඒක තමයි මම මේක ලියන්නේ ලංකාවේ දඬුවම් නෙමෙයි තියෙන්නේ පලි ගැනීමක්. ඒක ජනාධිපති කරන පලි ගැනීමක්. මම දන්නේ නැහැ මොන ජනාධිපතියෙක් අවසන් කරයිද කියලා. එක්කෝ ඒක නීති අයින් කරන්න ඕනේ. එහෙම නැත්නම් එල්ලා මරන්න ඕනේ. මොකද ඕනි තරම් මිනිස්සු මේ වැරදි වලදී එනවා. දැන් අපි අරගල කලද්දී අපේ සතුරු පාර්ශ්වය අපි ගහ ගන්නවට මැරෙනවා. ඉතින් ඒක එච්චර තමයි. ඒක හොඳද නරකද වගේ ගත්තොත් ආයේ සදාචාරපත්‍ය ප්‍රශ්නයක්. එක්කෝ ඒක අයින් කරන්න ඕනේ. එහෙම නැත්නම් ඒක ක්‍රියාත්මක කරන්න ඕනේ. එහෙම නැතුව අපිට මේ ගමන යන්න බෑ. හරි. ඒ සමූහ මිනිමල් පිළිබඳ තියෙන සමාජ යුක්තිය විශේෂයෙන්ම අපි මේ වචනේ ගේන්න ඕනි. අපි ගන්න ආර්ථික යුක්තිය තිබුණා මේ ප්‍රශ්න විසඳෙයි කියලා. ආර්ථික යුක්තිය පමණකින් විසඳෙන්නේ නැහැ. සමාජ යුක්තිය අවශ්‍යයි. මොකද මේ අරගලය 2005 ආපු මිනිසුන්ගේ මනෝභාවයන් වල තියෙන මේ සමාජ යුක්තිය පිළිබඳ ප්‍රශ්නය. හරි. තාමත් අපිට බැරි වෙලා තියෙන සමාජ යුක්තිය උතුරු සමාජයටත් දකුණු සමාජයටත් දෙන්න. විශේෂයෙන්ම උතුරු සමාජයට. දරුවන් 11 දෙනෙක් පාසල් දරුවෝ පැහැරගෙන ගිහලා මරපු නඩු තාම විසඳෙලා නැහැ. හැබැයි අපි කාටවත් ප්‍රශ්නයක් නැහැ. මොකද ඒ අය අපේ නෙමෙයි. අපේ දරුවන් නෙමෙයි. හරි. ඒවට සාක්ෂි තාමත් ප්‍රබලව තියෙද්දි ඒගොල්ලෝ සුව පහසුව ජීවත් වෙනවා. ඒවා යම් කිසි තනතුරු තාන්තාවට දරනවා. ඉහළ ආබන්දාල් නිලධාරී. ඒගොල්ලන්ට අත තියන්නේ නැහැ රජයන්. ආණ්ඩුව ඒවට බයයි. මොකද මහ ජනතාවේ ඡන්ද නැති කියලා. ඡන්ද බලාගෙන නෙමෙයි ඒවා තියෙන්නේ. සමාජ යුක්තිය. මිනිස්සු හැදේ ඊට පස්සේ. ඒ සමාජ යුක්තිය ඕනියනවා. අන්නේ යුක්තිය පිළිබඳ කාරණාව අපිට කතා කරන්න පුළුවන් නම් අපිට මේ කාරණාව තවත් ඉස්සරහට ගෙනියන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය ටික තමයි මට මං ගැන මේ පොත ලිවීමේ පදනම හැටියට තියෙන්නේ. අපිට පුළුවන් නම් එතනින් එහාට මේ මං කියන්නේ රජයකට විතරක් නෙමෙයි මේ සමාජයට. මෙතන සමාජ සංගායක ගොඩාක් ඉන්නවා. මේගොල්ලෝ මතවාද මෙතන නිෂ්පාදනය කරන අය ඉන්නවා. ඒ කට්ටියට ඒ පණවිඩය යන්න ඕනි. ඒ කට්ටියගේ ක්‍රියාකාරීත්වයට එන්න ඕනි. එහෙම කළොත් අපිට පුළුවන්. නැත්තම් වෙන්නේ අපිට අත්‍තරම සංදර්ශන කර කර ඉන්න. අපි සංදර්ශන කරන්න ඉතා දක්ෂ జాතියක්. හරි. අපි කතන්දර අහන්න කැමති අය. දැන් මම පොතේ ලියන මේක කතන්දරයක් බවට විතරක් නෙමෙයි මේවා. කතන්දර වලින් එහා යන්න ඕන දෙයක්. නැත්තම් අපිට වෙන්නේ ප්ලේන් එකක් ගෙන ආපුවාම දෙයි කෙටි තුනක් එල්ලලා රට වටේ සංචාරය කරනවා වගේ සංදර්ශන විතරයි.
ඒක තාක්ෂණය පිළිබඳව තියෙන නොදැනුව නෙමෙයි. ඒක දැනුවත්ව මේ කරන්නේ. ඒවා ප්ලෑන් කරන්නේ යම්කිසි තැන්වලින්. මොකද මේ සමාජ මනෝභාවය තියෙන එතන. එතනට බහැලා මේ දේ කරන්න බෑ. එතනින් ඉහළට එන්න ඕනි. අපිට එහෙම බැරි වුණාම තමයි වෙන්නේ. අපි දන්නා 87 මම හිතන්නේ අපි වැඩියෙන්ම බැට කාපු සමාජයේ බිහි වෙන්නේ 87න් පස්සේ ඉන්දියා හමුදාව ඊට පස්සේ මර්ධනය මේ ඔක්කොම පක්ෂ තහනම් කිරීම ඒවට ඊට පස්සේ නායකයන්ගෙන් ඉඳන්ම ජීවිත බිලි ගැනීම. හැබැයි 87 ඉන්දියන් හමුදාව මෙහෙට ඇවිල්ලා කරපු අපරාධ අපි ඔක්කොම අමතක කරලා තියෙන්නේ. දැනුවත් අමතක කරලා තියෙන්නේ. මරාදැරින් ස්ත්‍රී දූෂණ උතුරේ කොච්චර කරලා තියෙනවද කියලා සංඛ්‍යා ලේඛන තියෙනවා. කවුද කතා කරන්නේ? අපිට ඒක ගැන ප්‍රශ්නයක් නැහැ. අපිට අනිකා ගැන සහකම්පනයක් නැතිකම. අපි වේදිකාවලදී පෙන්නලා විතරක් මදි. ඇත්ත යුක්තියට අපි එතනට යන්න ඕනි. අපිට එහෙම කළොත් විතරයි ඇත්තරම මේ සමාජයක් විදිහට, මනුෂ්‍ය සමාජයක් විදිහට ඩෙවලොප් කරන්න පුළුවන්. එහෙම නැති වුණොත් වෙන්නේ අපිට ඒ ඔක්කොම අමතක කරලා ඉන්දියාවෙන් එන නායකයෙකුට පදක්කම් පළඳන්න අර කිසි දෙයක් ප්‍රශ්න නොකර. ඒක ඉතා බරපතල ඛේදවාචකයක්. ඒක අපිව පාරණ ඛේදවාචකයක්. ස්තුතියි.